පවත්වලා සම්මතය Yang bahasa otak ni kan, kota kan ni. සාදුකාරයක් පවත්වමු. නැවතත් සාදුකාරයක් පවත්වමු. නැවතත් සාදුකාරයක් පවත්වමු. සමන්ත චක්කවාලේසු අත්ථා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙසන්ති මොක්ඛන්ති මාර භන්දනාති විහාරස්ථානයේ විහාරාධිපති නම කියන්නට අවසරයි. ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අගමහා පණ්ඩිතාචාර්ය පූජ්‍යපාද වර්ගල පියනන්ද නායක හිමිපාණන් වහන්සේ, ඒ වගේම විහාරස්ථානයේ විහාරාධිකාරී ධූරයෝ ඔබවන ශාස්ත්‍රවේදී පඬිත කෝපකන්දේ පඤ්ඤා ජෝති පඬිත හාමුදුරුවන් වහන්සේ වරක් ප්‍රමුඛ බුදුපුත් මහා සංඝරත්නයන් අවසරයි. ඉතින් විශේෂයෙන්ම ජයසේකරාරාම විහාරස්ථානය තුළ සෑම මාසයකට වරක්ම සිද්ධ කරනු ලබන උතුම් මහානුභාව සම්පන්න පින්කම් මාලාවේ
36 වෙනි ධර්ම දේශනාවේ පින්කමයි අද දවසේ මේ විදියට සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අද දවසේ මේ උදාාර පින්කමේ දායකත්වයේ උසුලන්නට යෙදෙන්නේ කුඹුගේ චන්ද්‍රලතා මාත්මිය ප්‍රධාන මේ පවුලේ සියලු දෙනා මේක රාශී වෙලා අද දවසේ මේ උදාාර පින්කම සිද්ධ කරන්නට යෙදෙනවා. ධර්ම දේශනාවන් 36ක් මේ ධර්මශාලාව ඇතුලේ අපි පඬිතු හාමුදුරුවෝ සඳහන් කරපු විදියට වර්ෂ 3ක් මුළුල්ලේ අඛණ්ඩව සිද්ධ කරගෙන එනවා. මෙතනින් නැත්තන්ට ධර්මය ගැන එහෙම නැත්තම් බණ අහන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අමුතුවෙන් දේශනා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ කියන කාරණාව ඒ තුලින් පැහැදිලි. හැබැයි පින්වතුනි ධර්මානුශාසනාවක් සිද්ධ කරනකොට ඒ අනුශාසනාවේ චාරිත්‍ර විධි විධාන කීපයක් තියෙනවනේ. බණක් දේශනා කරන්න කලින් ඔය ඇත්තෝ බණ අහන විදිය දැනගෙන තියෙන්න ඕනේ. තමයට හැමදාම බණ අහනවා. රැට බණ අහනවා. උදේ පාන්දරට බණ අහනවා. අය හැන්දෑවට බණ අහනවා. පොයි දවස ගත්තාම ටීවී එකේ ගුවන් විදුලිය ඇති වෙන්න බණ දාලා අහනවා. නේ? එහෙම ගත්තොත් එහෙම අපේ අතෝ ඉහේ තියෙන කිස් ගානට වැඩිය බණ අහන්න ඇත්තෝ. ඒ තරම් බණ අහලා අපිට ගන්න බැරි වෙච්ච එක කොටසකුත් තියෙනවා. නේ? ඉසේ තියෙන කිස් ගානට බණ අහලා තාම අපිට ළඟා කරගන්න බැරි වෙච්ච කොටසක් තියෙනවනේ. මොකක්ද? නිවනට යා යුතු මාවත. මේ මාවතට යන්න නම් පින්වතුනි නිවැරදිව බණ අහන්න ඕනේ. නිවැරදිව බණ අහන විදිය බුදුහාමුදුරෝ දේශනා කරනවා. සුනාත ධාරේත චරාත දාන. සුනාත කියලා කියන්නේ ශ්‍රවණය කරන්නට. ධාරේත කියන්නේ ධාරණය කරගන්නට. චරාත කියලා කියන්නේ හැසිරෙන්න. දැන් මේ කියන කරුණු තුනම අපේ අතන්ට සිද්ධ කරන්න පුළුවන් අවස්ථා කොච්චර තියෙනවද? ඔගේ අන්තිම පදේ අන්තිම වචනේ අතෑරියට පස්සේ ශ්‍රවණය කරන්න පුළුවන්. අපේ අත මොනවද ශ්‍රවණය කරන්න කැමති වැඩිපුර? මොනවද වැඩිපුර ශ්‍රවණය කරන්න කැමති? අපේ අත ආසයි තව කෙනෙකුට කෙලවිලා කිව්වොත් අහන්න ආසයි. නේ? එහෙම නැත්නම් අනිකාට කරදරයක් කිව්වොත් අහන්න ආසයි. එහෙම නැත්නම් අපි කියනවනේ නේ අල්ලපු ගෙදර රූපයක් දූපයක් අහන්න ආසයි. මං කියන්නේ මෙතන ඉන්න පින්වතුන් අහනවා කියලා. බොහෝ ප්‍රත්‍යජන මිනිස්සු අහන්න ආසයි. ඊළඟ කාරණාව පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ. ධාරේත මතක තියාගන්න ඕනේ. මොනවද පින්වතුනි මතක තියාගන්න ඕනේ? අපේ අත වැඩිපුරම මතක තියාගන්නේ මොනවද? මොනවද අපි අත වැඩිපුරම මතක තියාගන්නේ? ණයක් ගත්තොත් ආපහු ඒක ගෙවන්න තියෙන දවස මතකයි. ණයක් දුන්නොත් ගන්න දවස මතකයි. මහත්යට පඩි දවස කලින් දවසේ හරියටම මතකයි. නේ? ඒක මතකයිනේ අපේ අත්තන්ට.
නේ සමහර උපාසකම්මල ඉන්නවා කඩෙන් බඩු ණයට අරගෙන නේ ණය තියෙන ගානක් මතකයි කඩේ ළඟින්වත් යන්නේ නැහැ මතකයි එහෙමත් නැත්නම් ඒවත් මතක තියාගන්න පුළුවන් තුන්වෙනි කාරණාවත් අපි බලනවා බුදුහාමුදුරුවෝ ඒකත් අපිට පැහැදිලි කරනවනේ පින්වතුනි චරාත හැසිරෙන්න අපිට හැසිරෙනවා කියන කාරණාවෙදි පින්වතුනි ඕනේ තරම් මිනිස්සු අයහපත් විදියට හැසිරෙන ඇත්තෝ ඉන්නවනේ නේ සමාජයක් ගත්තහම නේද ඒ අයහපත් එහෙම නැත්නම් නොගැලපෙන කිසිසේත්ම අපි කැමති නැති හැසිරීම් රටාවන් චර්යා රටාවන් තියෙන මිනිස්සු ඕනේ තරම් සමාජයේ ජීවත් වෙනවා දැන් මේ කියන භෞතික කාරණාවන් තුන නම් නෙවෙයි බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කළේ සුණාත ධම්මේ ධර්මයේ ශ්‍රවණය කරන්න එහෙනම් ඔය අනුන්ගේ වල්පල්ලෝ පුදුපහන්ද දෙවැනි කාරණාවේ පැහැදිලි කරනවා ධාරේත මතක තබා ගන්නට එහෙනම් පින්වතුනි අර ශ්‍රවණය කළා වූ ධර්මය මතක තබා ගන්නට තුන්වෙනි කාරණාව පැහැදිලි කරනවා චරාත ශ්‍රවණය කළා වූ ඒ වගේම මතක තබා ගත්තා වූ මෙන්න මේ ධර්මයේ කොටස් එදිනෙදා දිනචර්යාවට එකතු කරගන්න. එහෙම නැත්නම් බණ 5000ක් ඇව්වත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ ධර්මානුශාසනාවක ප්‍රතිඵල ඔයයන්ට භුක්ති විඳින්න ඕනේ නම් මතක තියාගන්න මේ හෝරාවේ බණ අහලා ගෙදර ගිහිල්ලා ආපහු මෙනෙහි කරනවා වගේම ඒක එතනින් එහාට තමන්ගේ දිනචර්යාවට එකතු කරගන්න ඕන. එහෙම එකතු කරගත්තොත් තමයි පින්වතුනි බණපදේ වටිනකමක් තියෙන්නේ. අන්න එහෙම කරගන්න නැත්නම් තමයි නිවන් දකින්න පුළුවන් කමක් තියෙන්නේ. නැවත නැවත සොයන්න මොකක්ද කාරණාව මේකේ සත්‍ය මොකක්ද අසත්‍ය මොකක්ද අන්න එතකොට තමයි මේ අනුශාසනාවේ ප්‍රතිඵලය භුක්ති විඳින්න පුළුවන් මම වැත්තන්ට ඉහත ගාථා ධර්මයක් දේශනා කරා ධූරංග බං ඒකචරං අසරීරං ගෝහාසයං ඒ චිත්තං සංයමෙසං මොක්ඛන්ති මාර බන්ධන මේ ගාථාව අන්තර්ගත වෙන්නේ බෞද්ධයාගේ අත්පොතවන ධම්මපදය තුලනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සත්‍ය කොටස් කීයකට බෙදෙනවද පින්වතුනි කොටස් කීයද කොටස් කීයකට බෙදෙනවද තුනකට බෙදෙනවා මොනවද ඒ කොටස් තුන සූත්‍ර පිටකයත් විනය පිටකයත් අභිධර්ම පිටකයත් පිටක තුනයි බෞද්ධයාගේ අත්පොතවන ධම්මපදය ඔය පිටකත්‍රයෙන් මොන පිටකයටද අයිති වෙන්නේ මොන පිටකයටද සූත්‍ර පිටකයට අයිති වෙන්නේ සූත්‍ර පිටකයේ කොටස් කීයක් තියෙනවද සූත්‍ර පිටකයේ කොටස් කීයක් තියෙනවද කොටස් 5ක් තියෙනවා මොනවද කොටස් 5 දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය
ඔය කියන නිකාය පහෙන් කුද්දක නිකාය කියන කොටසේ මෙන්න මේ බෞද්ධයාගේ අත්පොත වෙන ධම්මපදය අන්තර්ගත වෙනවා. මේ බෞද්ධයාගේ අත්පොත වෙන ධම්මපදයේ පින්වතුනි සිත ගැන අපිට බුදුහාමුදුරුවෝ උගන්වපු කොටස තමයි මෙන්න මේ චිත්ත වර්ගය කියලා කියන්නේ. ඔය අත්තන්ටත් තියෙන මටත් තියෙන එකම කාරණාවක් තමයි සියල්ලටම වග කියන හොඳ හෝ නරක. මේ සියල්ලට වග කියන්න ඕනේ ඔන්න ඔය සිත. සිතේ ස්වභාවය බුදුහාමුදුරුවෝ ලස්සනට පෙන්නනවා. ධූරංගමං ඒකචරං දුරගමං යනවා. ඒකචරං තනියම හැසිරෙනවා. අසරීරං ගුහාසයන් ශරීරය නැමැති ගුහාවෙහි වාසය කරනවා. මේක තමයි සිතේ ස්වභාවය. ඔය අත්තන්ටත් තියෙන මටත් තියෙන සිත මෙන්න මේ විදියයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඔය කරුණු තුන තමයි අපි ඉස්සෙල්ලම විග්‍රහ කරන්න ඕනේ. මේ කරුණු තුන විග්‍රහ කරනකොට පින්වත්නි හම්බ වෙන කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙදි පින්වත්නි ඔය ඇත්තන්ටත් තියෙන මටත් තියෙන මේ සිත දුර ගමන් යනවා කියන කාරණාවේදී පැහැදිලිවම අපේ ඇත්තෝ දන්නවද අපේ හිත මොනතරම් දුරක් යනවද කියලා? කාට හරි කියන්න පුළුවන්ද අපේ ආමුදුරනේ මගේ හිත මෙච්චර දුරට විතරයි යන්නේ එතනින් එහාට යන්නේ නැහැ කියලා? කියන්න බෑනේ. අපි කාටවත් කියන්න බෑ. ඔබ ඇසින් යම් දෙයක් දැක්කනම් ඔබේ කනින් යම් දෙයක් ඔබ ඇහුවනම් ඒ වගේම ඔබට යම් කිසි රසයක් දැනුණා නම් ඔබට යම් කිසි සුගන්ධයක් හෝ දුර්ගන්ධයක් දැනුණා නම් මතක තියාගන්න පින්වතුනි ඒ ඔස්සේ සිත යන දුර මෙච්චරක් කියලා කාටවත් කියන්න ප්‍රශ්නේ තියෙන්නේ ඔක යන තැන අනුව වෙනස් වෙනවා. යන තැන යහපත් වුණොත් ප්‍රශ්නයක් නැහැ. යන තැන අයහපත් වුණොත් මොකද වෙන්නේ? නැවත ආපස්සට එනකොට අරගෙන එන්නේ මොනවද? අයහපත්. දැන් තියෙන ප්‍රශ්නය කොහොමද යහපත අයහපත තෝරගන්නේ? මේ සිතට යන්න තියෙන තැන්වල යහපතයි අයහපතයි තෝරන්නේ කොහොමද? තෝරන්න නම් පින්වත්නි අර්ථයෙන් ධර්මය දැනගෙන තියෙන්න. එහෙම නැත්තම් තෝරගන්න බෑනේ. අයන්න ඉගැන්නුවේ නැත්තම් අපි අයන්න අඳුරන්නේ නෑනේ. නේ? අම්මා අපිව අරගෙන අපි ළඟ තියාගෙන කිරි පෙව්වේ නැත්තම් අපි අම්මව දන්නේ නෑනේ. නේ? අම්මා අපිට තාත්තා කියලා පෙන්වුවේ නැත්තම් අපි තාත්තව දන්නේ නෑනේ. කුසේ ඉඳලා මේ ලෝකෙට එළිය දකින්නකොට ඔය ඇත්තවත් මමවත් ඔය ඔක්කොම ඉගෙනගෙන මේ ලෝකෙට ආවේ නෑ. එහෙනම් සිතේ තියෙන ස්වභාවය අවබෝධ කරගන්නට සිත යායුත්තේ යහපත් තැනකටද අයහපත් තැනකටද යායුත්තේ කියලා දැනගන්න. මුලින්ම කරන්න ඕනේ පින්වතුනි ධර්මයේ ඉගෙන ගන්න එක. ධර්මයේ ඉගෙන ගන්නේ නැතුව කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක යහපත්ද අයහපත්ද කියලා තීරණය කරන්න. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒහි පස්සිකෝ ඉන්න ධර්මය දකින්න.
මේ සිත ඇලීම් ගැටීම් බෙදීම් කියන මෙන්න මේ දේවල් එක්කනේ ජීවත් වෙන්නේ. හැම මොහොතකම හැම තප්පරයකම අපි අත ජීවත් වෙන්න වැඩිපුරම මොකක් එක්කද? බැඳීම් එක්කනේ. වැඩිපුරම ජීවත් වෙන්නේ බැඳීම් එක්කනේ. බැඳීම් වල මුල්ම පුරුක් ටික කවුද? අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, එතනින් පස්සේ සහෝදරයෝ ඉන්නවා, එතනින් පස්සේ ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය ඉන්නවා, එතනින් පස්සේ දරුවෝ ඉන්නවා නේ. ඔය බැඳීම් කියන බැඳීම් ටික කාලෙන් කාලට වෙනස් වෙනවන්නේ නේ. කසාද වදින්න කලින් දරුවගේ ලෝකේ අම්මා, දරුවගේ ලෝකේ තාත්තා, කසාද බැඳට පස්සේ ලෝකෙ දෙකට ගැටෙනවා නේ. තනි ලෝකෙ දෙකට ගැටෙනවනේ කසාද බැඳා. මේ සමහර බිරින්දෑවලු අලත කසාද බැඳපු පුරුෂයෙක්ගෙන් අහනවනේ මටද වැඩිපුර ආදරේ අම්මටද වැඩිපුර ආදරේ? මොකක්ද දෙන උත්තරේ? එතන තින්නවනේ කොල්ල දෙන්නෙක් තුන්නේ නේ. කියන්නකෝ බලන්න බැඳලා ස්වාමි දියණිය ඇහුවොත් එහෙම මටද වැඩිපුර ආදරේ අම්මටද වැඩිපුර ආදරේ කියලා කාවද තෝරගන්නේ? කාවද තෝරගන්නේ? අම්මද? නෝනලා ටික කැමති වෙයිද ඔකට? නෝනලගේ පැත්තෙන් කැමති දේ උත්තරේ බාර ගන්න. බාර ගන්න වෙනවා. මතක තියාගන්න පිරිමි දරුවෙක්ට අම්ම කෙනෙක්ට ආදරය කරන්න උගන්වලා නැත්තම් තමන්ගේ ලෝකේ අම්ම නෙවෙයි නම් කවදාවත් බිරිඳ තමන්ගේ ලෝකෙ වෙන්නේ නැහැ. ලෝකේ පළවෙනියටම ආදරය කරන්නේ අපි අම්මට. අම්මට ආදරය කරන්න බැරි නම් කවදාවත් තමන්ගේ බිරිඳට ආදරය කරන්න බෑ. එනිසා මුලින් කරන්න ඕනේ මොකද්ද? තමන්ගේ අම්මට ආදරය කරන්න. පපුවේ පච්චයක් කොටන්න පුළුවන් නම් අම්මගේ, පපුවේ පච්චයක් කොටන්න පුළුවන් නම් තාත්තගේ, ඉස්සෙල්ලා කොටන්න ඕන නෝනගේ පච්ච නෙවෙයි නේ, තමන්ගේ අම්මා තාත්තා. සමහර පොළුව ඉන්නවනේ යකඩ ගොඩට වඳිනවනේ. පිය පෙරීදත් මම දැක්කා සමාජ මාධ්‍යවල දාලා තියෙනවනේ. අවුරුදු 54ක් පුරාවට සේවය කරපු ගිලන් රටේ බදාගෙන අඬලා ඉස්සරහා දන නමලා වඳිනවා. ඒක හරි වටිනවා. ඒක නරක නෑ. කෙලෙහි ගුණ දන්න මිනිස්සෙක් කියන්නේ පුදුමතරම් මනුස්සකමක් තියෙන මිනිස්සෙක්. ඒක වටිනවා. සමහර දරුවෝ ඉන්නවනේ ගෙදරින් වාහනයක් එළියට ගන්නකොට ස්ටියරින් වීල් එක අත ගාලා ඉඹල බදාගෙන ගෙදරින් එළියට වාහනේ දානවා. හැබැයි සමහර වෙලාවට අමතක වෙනවා ඔය ස්ටියරින් වීල් එක අත ගාලා ඉබින්න මූණ දුන්නේ අත් දෙක දුන්නෝ අම්මගේ කකුල් දෙක අල්ලලා වදින්න. බැඳීම් කොච්චර හදාගත්තත් ඒ බැඳීම් වල හරි අවබෝධ කරගෙන නැතිකම. නිවැරදිව බැඳීම් අවබෝධ කරගෙන තිබුණා නම් මතක තියාගන්න ඕන එකම කාරණාව කිසිම දවසක මේ දේවල් එක්ක ජීවත් වෙන්නේ නිවැරදි අවබෝධයෙන්. මේ බණ කියන්නේ වාහනයකට ආදරය කරන්න එපා. එහෙම නැත්නම් අපිව පරිස්සම් කරපු දෙයකට සලකන්න එපා කියන එක. ඒකට කලින් කරන්න ඕන එක කරන්න කියන එකයි මට හිතෙන්නේ. ඔය කාරණාව අපේ දරුවන්ට ඒ වගේම දියණිවරුන්ට දෙගොල්ලන්ටම පොදුයි.
එතන පුංචි පරස්පර භාවයක් තියෙන සමහර වෙලාවට. ඒ ගොල්ලෙක් ගිහිල්ලා තමන්ගේ නෝනගෙන් ඇහුවොත් එහෙම වැඩිපුරම ආදරය කරන්නේ මටද තාත්තටද කියලා මොන වගේ උත්තරයක් දෙයිද? මොකද දෙන උත්තරේ? තාත්තා කියලාද කියන්නේ නැත්නම් තමන්ගේ මිනිස්සයා කියලාද කියන්නේ? කවුරු කියලාද දැන් ඔය ඉනුපාසක අම්මලගෙන් මං ඇහුවොත් එහෙම වැඩිපුරම ආදරේ ගෙදරින් උන්දටද එහෙම නැත්නම් තාත්තටද කියලා? කාටද වැඩිපුරම ආදරේ? යාමතුල ගොළු වෙලා කාටද වැඩිපුරම ආදරය කරන්න ඕනේ? තාත්තට. අර කාරණාව වගේම තමයි තාත්තට ආදරය කරන්න බැරි ගෑණියෙකුට කිසිම දවසක තමන්ගේ මිනිස්සයාට ආදරය කරන්න බෑ. තාත්තට ගෞරවයක් දක්වන්න බැරි දියණියෙකුට කිසිම දවසක තමන්ගේ මිනිස්සයාට ගෞරවයක් දක්වන්න බෑ. ඒ නිසා ජීවිතේ මුලින්ම කරන්න ඕනේ මොන කෙනා ජීවිතේට අලුතින් එකතු වුණා තමන් ඔස්මහත් කරපු ආදරණීය අම්මට තාත්තට ආදරය කරුණාව මෛත්‍රිය විතරක් නෙවෙයි ජීවිතේ පළවෙනි තැන දෙන්නේ. සිද්ධ කරන ඕනම කටයුත්තකදී අම්මා තාත්තා සිහි කරගෙන සිද්ධ කරන්න. මොන සුබ කටයුත්තක් සිද්ධ කරද්දී තමන්ගේ අම්මව තමන්ගේ තාත්තව 100ට ගන්න පුළුවන් නම් කවදාවත් ඒ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ නියත විවරණ ගත්තේ දීපංකර බුදුහාමුදුරුවන්ට කලින් කාගෙන්ද? තමන්ගේ අම්මගේ. බුදු බව පතන්නට නියත විවරණ දෙන්න පුළුවන් බලයක් ඔය අම්මා තාත්තා කියන අකුරු තුන ඇතුලේ තියෙනවා. අනිත් හැම දෙයකම අකුරු හතරක් තියෙනකොට අම්මා තාත්තා කියන වචනට අකුරු තුනෙන් නතර වුණේ ඒකනේ. මරණයට අකුරු හතරයි, ජීවිතයට අකුරු හතරයි, නේ? ඉපදීමට අකුරු හතරයි. ඔක්කොටම හතර ගානේ යනකොට අම්මා තාත්තා කියන වචන දෙක අකුරු තුලින් නතර වෙනවා. ඒ තරම් ශ්‍රේෂ්ඨයි මේ වචන දෙක. මේ අපේ සිතේ බැඳීම් හදාගන්න පළවෙනි තැන. මතක තියාගන්න මේ බැඳීම කිසිම දවසක ඔබේ යහපත් ගමනට අවහිරයක් වෙන බැඳීමක් නම් නෙවෙයි. බෝසතාණන් වහන්සේ විඳලා ගෞතම බුදුන් නමින් බුද්ධත්වය ලබන කොට මතක තියාගන්න තමන්ගේ තාත්තා ජීවතුන් අතරයි. තමන්ගේ අම්මා නොහිටියත් සුළුමව හිටියා. බිරිඳක් හිටියා, දරුවෝ හිටියා. හැබැයි සියල්ල අතහැරියා. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණයෙන් අපිට පෙන්වන්නේ පාරමී ධර්මයන් මොනතරම් ප්‍රබලයිද කියන කාරණා. ඒ නිසා මේ පින්වතුනි පුරුදු කරන්න කියන්නේ, පුහුණු කරන්න කියන්නේ දන් දෙන්න බණ අහන්න. දැන් මේ කාල පරිච්ඡේදයේ අපේ කත්නෝරුවේ සිරි ධම්ම පණ්ඩිත හාමුදුරුවෝගේ බණ අපේ මිනිස්සු තරුණයෝ පිස්සුවෙන් අහන කාලය. කොහේ ගියත් බණපදයක කොටසක් ඇහෙනවනේ උන්වහන්සේ. ඒ ගැන අපි පුදුම තරම් සතුටක් තියෙන්නේ. ඒ කියන්නේ ලංකාව පුරා කුඩු බෙදනව නෙවෙයිනේ.
ලංකාව තුළ එහෙම නැත්තම් මොකක් හරි අනීතික කටයුත්තක් කරනව නෙවෙයිනේ. මුළු ලංකාවක් එකතු වෙලා මේ කරන්නේ අපේ බුදුහාමුදුරුවෝගේ බණ අහන එකනේ. කත්නවරුවේ සිරිධම්ම පණ්ඩිතහාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේට ඕන බණක් නෙවෙයි. උන්වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝ දෙසූ බණ. එහෙනම් ඒකේ අයිතිය තියෙන බුදුහාමුදුරුවන්ට. ඒ සත්‍යය මිනිස්සු අහන්න පුරුදු වෙන්න. දැන් අද මේ විහාරස්ථානයේ මහාසිකව ධර්ම දේශනාව සිද්ධ වුණාට අතීතයේ පින්වතුනි සෑම දිනයක් පාසාම ධර්ම දේශනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒක හරි ලස්සනට පැහැදිලි කරන රසවාහිනී කියන ග්‍රන්ථය තුල නිතර ධර්ම දේශනාවන් සිද්ධ කරන විහාරස්ථාන විහාර අතීතයේ තිබුණා. අද මිනිස්සුන්ගේ කාර්ය බහුලත්වය ඒ වගේම ආර්ථික පසුබිම ජීවත් වෙන්න ඕන පරිසරය නිසා මේ බොහෝ දේවල් අපෙන් ඈත් වෙලා මේ විදියට මාසෙකට සැරයක් හරි සිද්ධ වෙනවා කියන එක පුදුම වටිනාකමක් සතුටක්. මේ සියල්ලකින් පුරුදු කරන්න එක කාරණාවයිනේ පින්වතුනි. බණ 5000ක් ඇහුවත් සෝමහාමුදුරුවෝ ආයෙ වැඩලා බණ කිව්වත් එහෙම නැත්නම් ඉන්න රහතුන් වහන්සේ නමක් බණ කිව්වත් මේ සියල්ලගේ අවසානයේ කියන්නේ එකම කතාවක්. සියල්ල අත්හරින්න කියන එක. අත්හරින්න පුරුදු කරන්න කියන එක. හැබැයි මොකද කරගන්න බැරි කියලා අපිට තියෙන ප්‍රශ්න. ඇයි කරන්න බැරි? මොකක්ින්දද කරන්න බැරි? අර මම මුලින් සඳහන් කරපු බැඳීම් වල තව එහාට කොටස් තියෙන නිසා. අම්මා තාත්තා කියන බැඳීමෙන් පස්සේ අපේ අත්තන්ට ඊළඟට තියෙන බැඳීම මොකක්ද? අම්මා තාත්තා කියන ධර්ම බැඳීමෙන් පස්සේ ආපහු ධර්ම බැඳීමකට ලක් වෙන්නේ තමන්ගේ දරුවෝ කියන තැන. නෝනලා හිතාගෙන හිටියනම් අපි වෙයි කියලා ඊව වෙන්නේ නැහැ. මාතෘ හිතාගෙන හිටියනම් අපි වෙයි කියලා ඊව වෙන්නේ නැහැ. නෝන කෙනෙක් මරුණොත් මහත්තයා ඕනනම් සතියක් දෙකක් දුකෙන් ඉඳි. බොරුද? මහත්තයෙක් මරුණොත් නෝන ඕනනම් සතියක් දෙකක් දුකෙන් ඉඳි. එතනින් පස්සේ එයා ඒ ජීවිතේට හුරු වෙනවනේ. අනේ මහත්තයා නැති වුණා කියලා හැමදාම අඬනවද? අනේ නෝන නැති වුණා කියලා හැමදාම අඬනවද? හැබැයි තමන් මේ ලෝකෙට ජනිත කරපු දරුවෙක් නැති වුණා කියනකොට ප්‍රශ්නේ තියෙන්නේ මතක් වෙන හැම තප්පරයකම අපි අත්ව වදනවා. එතන වෙනසක් තියෙනවා. අන්න ඒකම කිව්වේ අම්මා තාත්තා කියන බැඳීමෙන් පස්සේ ධර්මම බැඳීම ආපහු වදාගන්න දරුවෝ කියන තැන. මේ බැඳීම හරිම දරුණුයි. හරිම ප්‍රබලයි. ඒ තරම් තදට අල්ල ගන්නවා. ඔය කොච්චර අල්ලගත්තත් අවුරුදු 25ක් 30ක් වෙනකන් විතරයි. පරිම 25ක් 26ක් වෙනකන් අල්ලගන්න. එතනින් පස්සේ මොකද කරන්නේ? කොල්ලෙක් වුණොත් ප්‍රශ්නයක් නෑ, තව පොඩ්ඩක් අල්ලගෙන ඉන්න පුළුවන්. කෙල්ලෙක් වුණොත් අතහරින්නේ බෑ නේද? කෙල්ලෙක් හිටියොත් අතාරින්න බෑ. කොල්ලෙක් හිටියොත් සාමාන්‍යයෙන් තව අවුරුදු 5ක් 10ක් නේ මොනුපුරෙක් බලා ගන්න, මිනිපිරියක් බලා ගන්න පුළුවන්. කෙල්ලෙක් හිටියොත් ඔක පොඩ්ඩක් වෙනස් වෙනවා ආපස්සට.
මුල් තැනදීම අතහරින්න වෙනවා. ඒක අර මම මුලදීම දේශනා කරේ. බැඳීම් අතර හරි දැවැන්ත බැඳීමක් තමයි අම්මලගේ තාත්තලගේ දරුවොත් අතර ඉන්න බැඳීම. ඒ වගේම බැඳීම දරුණුයි කියලා මම මුලදීම කිව්වේ ඒකයි. දරුවන්ට අම්මල තාත්තල කියලා බැඳීම. ඒ අතරතුරේ මග ඕනි තරම් අය හම්බ වෙනවනේ. ඒ කොච්චර අය හම්බුණා. ඔය බැඳීම් තරම් දරුණු බැඳීම් ඒ විතරක් නෙවෙයි පින්වතුනි. ඔය බැඳීම් සියල්ලත් එක්ක ජීවත් වෙලා ඔය බැඳීම් සියල්ලත් එක්ක එහෙට මෙහෙට යන ඔබේ සිත ඔයත්තන්ගේ හිත එකම කාරණාවක් නිසා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ මොකද්ද? ඒ තමයි පින්වතුනි. කොයිතරම් බැඳීම් ගොඩක් අපි ළඟ තිබුණාද? මොනතරම් බැඳීම් කන්දක් අපි හදාගෙන හිටියා? පින්වතුනි, ඒක චරා හැසිරෙන්නේ තනියම. දැන් ඔය කියන බැඳීම් ඔක්කොම සමුදාය අපි ගාව තියෙනවනේ. හැබැයි මේ හිත හැසිරෙන්නේ තනියම. තනියම හැසිරෙනවා කියලා කියන්නේ පින්වත්තුනි මේ හිතට එහෙට මෙහෙට යද්දි ගමන් කරද්දි දුරකතර ගිවත්ති. ඔය අම්මගේ හිතට තාත්තගේ හිතට දරුවන්ගේ හිතට අපිත් එක්ක ඉන්න බෑ. හිත කොහේ ගියත් යන්නේ කිසිම දවසක හිතට පුළුවන් කමක් නැහැ පින්වත්තුනි තවත් කෙනෙක්ගේ හිතක් එකට අරගෙන යන්න. තරුණ කාලේ අපේ තරුණ උදවිය නම් නේද? මේ මෑත යුගයේ නිර්මාණය වෙන සමහර ගීපද රචනා පවා එහෙමනේ. එයාගේ හිත යාහොරෙන් අරන් ගියා. එහෙම නැත්නම් අරය අරන් ගියා නේ? ඔය වගේවනේ දැන් තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කාගේවත් හිතක් කාටවත් ගෙනියන්න බෑ. නේ? එම ගෙනියන්න පුළුවන් වුණා නම් නරකයට යන කී දෙනෙක්ගේ හිත අපි අරගෙන එනවද මේ පැත්තට? නේ? ඔය පාරක් අයින බීඩියක් සිගරට් එකක් අරක්කු ටිකක් බොන උන්දලගේ හිත කීයක් නම් පන්සලට අරන් එනවද? නේ? ගමේ වත්තක පොල් ගෙඩියක් තියාගන්න බැරි තරම් උන් ඉන්නවනේ. උන් කී දෙනෙක්ගේ නම් හිත අරගෙන එනවද එනම් පන්සලට? එසා කාගේවත් හිතක් කිසිම වෙලාවක තව කෙනෙකුට ගෙනියන්න බෑ. ගෙනියනව නම් ගෙනියන්න පුළුවන් Tamanට විතරමයි. එනිසා තනියම ජීවත් වෙනකොට අපි හිතනවා නම් අපි මේ අපේ අම්මලා තාත්තලා සහෝදරයෝ බන්දු මිත්‍රාදී ආදරණීය බිරිඳ ආදරණීය ස්වාමි පුරුෂයා දරුවෝ අපිත් එක්ක ඉන්නවා. ඉන්නේ අපිත් එක්ක නෙවෙයි ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහත් එක්ක. මේ ඉන්ද්‍රියන් පහත් එක්ක ඕන කෙනෙක්ට ගනුදෙනු කරන්න පුළුවන්. ගනුදෙනු කරන්න බැරි එකම තැන හිත විතරයි. ඒ ගනුදෙනු කරන්න බැරි. තනියම තියෙන නිසා. අපි අත කල්පනා කරනවා ඇයි අපිට හිතත් එක ගනුදෙනු කරන්න බැරි. අපි ඕන තරම් ගනුදෙනු කරනවානේ නේ. විද්‍යාවේ සමාජ අනේ මගේ හිත කැඩුවා. අනේ මගේ හිත රිද්දුවා. නේ? එහෙම කියනවනේ. එහෙම කියන්නේ මොකක් නිසාද? හිත රිදෙන්නේ මොන හේතුවක් මතද කියන කාරණාව එක්ක
එක්කෝ හිත රිදෙන්න වචනයක් කොහාටද ඇහෙන්න ඕනේ? කනට ඇහෙන්න. එක්කෝ හිත රිදෙන ක්‍රියාවක් ඇහැට ගැටෙන්න ඕනේ. නේ? එම නැත්තම් මේ ඉන්ද්‍රියන් පහෙන් කොහෙට හරි වේදනාවක් වෙන දෙයක් කරන්න ඕනේ. ඔය කියන යම් කිසි කාරණාවක් සිද්ධ වුණොත් ආංගර කියන විදියට හිත රිදෙනවා, හිත කැඩෙනවා. දැන් එන ඒකට මූලික උනේ මොකක්ද? ඉන්ද්‍රියන් පහ. එහෙනම් ඔය පංච ඉන්ද්‍රියන් පිනවනව නම් කාගෙත් හිත කැඩෙන්නේ නැහැ. පින වෙන්නේ නැති තැනක් තියනවා. මතක තියාගන්න. අන්න එතන තමයි අපේ අතවර කියන්නේ හිත කැඩුණා. නේ? ඔය සමහර ඇත්තෝ කියනවනේ. ඔය දැන් ඊයේ පෙරේදා මේ මෑතක නේද? ඕනේ තරම් සමාජ මාධ්‍ය ජාලාවල එහෙම අපි දකින්නවනේ උදේ හවස. සමහර ස්වාමීන් වහන්සේලාගේ ක්‍රියාකලාපයන් එහෙම නේ. දේශපාලන පසුබිම් එක්ක නේ. ඊයේ පෙරේදා එක ස්වාමීන් වහන්සේ නම ලංකාවේ අපිත් පහන වෙලා අවුරුදු 17ක් 18ක් වෙනකන් අපිත් නොදන්න නිකායක් හදාගෙන තියෙනවා. ප්‍රසිද්ධිය කියනවනේ බෞද්ධයෝ බොහෝ බෞද්ධයෝ පිරිසක් ඉන්න තැන නේ. අර කාගේද නිකායක් කියලා. ඒව දැක්කහම සමහර බෞද්ධයෝ කියන කතාවක් තියෙනවනේ. මේ උන්වහන්සේලා කරන දේවල් දැක්කම ශාසනය ගැන අපිට කලකිරෙනවා කියලා. අපි අත එහෙම කියනවද? අපි අත එහෙම කියනවද? එම ස්වාමීන් වහන්සේ නමක් නොගැලපෙන සිද්ධියක් කරාට පස්සේ අපි අත මොකද කරන්නේ? වනිනවා. දෝෂාරෝපණ කරනවා. නේ? එහෙම උන්වහන්සේ කෙනෙක්ගේ මොකක් හරි වීඩියෝ එකක් යටට ගිහිල්ලා බලුවම ඒ ක්‍රියාව කරපු භික්ෂුවට වැඩිය පව් කරගත්තේ කවුද? මේ ගම් දනවල ඇඳන් උඩට වෙලා පුටු උඩට වෙලා ඔබ පුන්දලා. දේවදත්ත හාමුදුරුව කරගත්ත අකුසල් ටික පව් ටික මං අරන් යන්නේ නෑනේ. දේවදත්ත හාමුදුරුව පෙරලපු ගල වතුරක් ගැලවිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වදිනකොට ඒ අකුසලයේ ඒ පව ඔය ඇත්තෝ අරන් යන්නේ නෑනේ. කවුද අරන් යන්නේ? දේවදත්ත හාමුදුරුව. නේ? සමහර වෙලාවට අපි අනන්ත ප්‍රමාණ සමාජයේ මොනෑම හරි පාපී දෙයක් සිද්ධ වෙනකොට එයනේ ඒ පව කරගත්ත මිනිසයාට වැඩිය හිත කිලිටු වෙලානේ අපි. එයි අපි බැලලා අදාළක් නැහැ. පිට සම්බන්ධෙකුත් නැහැ. ඒකෙන් අපිට ප්‍රශ්නෙකුත් නැහැ. නේ? හැබැයි අපි බනිනවා. මතක තියාගන්න පින්වතුනි. කිසිම දවසක කිසිම වෙලාවක ඔයත්ගේ පවුලේ දරුවෙකුටවත් මුණුපුරෙකුටවත් මිනිපිරියෙකුටවත් පුරුදු කරන්න එපා. අහක යන්න පව් කරේ තියන්න. පරම්පරාවෙන් දෙන්න උරුමයක් විදියට දෙන්න. පුතේ අපි නොදැක්කාසේ ඉන්න පුරුදු වෙන්න. අනිත් එක කරන පව එහෙම නැත්නම් අනික කරන අකුසලය එවුන්දරන්නේ. හැබැයි ඔය ඇත්තන්ට බනිනවට වැඩිය කරන්න පුළුවන් දෙයක් තියෙනවනේ. මොකක්ද? පුළුවන් නම් උත්සාහ කරලා බලනවා. ඕක අයහපත්, ඕක නරකයි, ඕක කරන්න එපා, යහපත කරන්න කියලා කියන්නේ. ඒක කිව්වහම අහන්න නැති එකෙක් නම් පැත්තකට වෙන්නේ. කොයියම් මොහොතකවත් ඔබේ හිතින් හරි වචනයකින් හරි ක්‍රියාවකින් හරි
අනුන් කරපු අකුසලයක් අනුන් කරපු පව තමන්ගේ කරගන්න. මේක සිද්ධ කරන්නේ මේ හිත තුළින් නේ. මේක සිද්ධ වෙන්නේම හිත තුළින්. ඒ වගේම තමයි පින්වතුනි මේ හිත ජීවත් වෙන්න ශරීර කූඩුව කියන කොටස තියෙනවනේ. ඔය කියන කරුණු කාරණා සියල්ලේ ස්වභාවය සිතේ දුරගමන් යාමක් තනියම හැසිරීමක් කියන කාරණාවත් එක්ක අවශේෂව තියෙනවා පින්වතුනි තව එක කාරණාවක්. මේ හිත තියෙන්නේ කොහෙද? ශරීරයේ නැමැති ගුහාවේ. දැන් පින්වතුනි මේ ශරීරය නැමැති ගුහාවෙහි නම් ඔය හිත තියෙන්නේ. ශරීරය විසින් හිත පාලනය කරනවද? එහෙම නැත්නම් හිත විසින් ශරීරය පාලනය කරනවා. මොකද වෙන්නේ? හිත විසින් ශරීරය පාලනය කරනවා. හිත විසින් ශරීරය පාලනය කරන නිසා තමයි අපේ අත්තන්ට තාම යහපත අයහපත තෝරගන්න අමාරු. යහපත අයහපත විතරක් නෙවෙයි ළඟ ඉන්න එක හොඳ එකෙක්ද නරක එකෙක්ද කියලා හොයාගන්න අමාරු වෙයි. මේ ප්‍රශ්නේ දරුණුවටම තියෙනවනේ. අපි ආශ්‍රය නිශ්‍රය කරන අපි ළඟම ඉන්න යාළුවා වෙන්න පුළුවන්, කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් නේ. එහෙම නැත්නම් අපි ආශ්‍රය කරන ඥාති හිතයිසී කෙනෙක් වෙන්න පුළුවන්. ඒ උන්ද හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා කිසිම වෙලාවක තෝරගන්න නොහැකි වීම. කොහොමද ඇත්තටම තෝරන්නේ? දැන් ඕක කාල බලලා ලුණු රස බලන්න පුළුවන් එකක් නෑ නේ. ඇඹුල් රස බලන්න පුළුවන් එකක් නෑ. කෑල්ලක් කපලා කාලා හරි කියන්න දෙන්න. ආශ්‍රය කරන කෙනා හොඳයිද නරකයිද කියලා දැනගන්නේ කොහොමද? කොහොමද දැනගන්නේ? දැන් අපේ අත්ත කොහොමද දැන් මෙතන ඉන්නේ අවුරුදු 45 50 වෙච්ච ඇත්තෝනේ භාගයට භාගයක් ජීවිතෙන් අඩක්ම ගෙවපු ඇත්තෝනේ. මට පැහැදිලිවම ඔය අත ජීවිතෙන් අඩක් ගෙවලා නම් ඔය අතන්ට මේ වෙනකොට වැටහෙන්න ඕනේ අපි හොඳ මිනිස්සු තෝරගන්නේ මෙහෙමයි නරක මිනිස්සු තෝරගන්නේ මෙහෙමයි. දැන් අපි අත කොහොමද හොඳ මිනිස්සු තෝරගන්නේ? කොහොමද? පුංචි යෝජනාවක් කරන්නද? තමන්ගේ සහෝදරයෙක් හරි ගමක් නැහැ හොඳ එකෙක්ද නරක එකෙක්ද කියලා තෝරගන්න. කොහොමද? එක වෙලාවක යෝජනා කරන්න දන්න කියන එහෙම නැත්නම් ඒක ක්‍රියාවට නංවන්නේ නැතුව කරන්න තියෙන උපරිම ජරා වැඩකට අන්න ඒ ක්‍රියාවට හා කියනවා නම් අන්නේ ක්‍රියාවට යම් කියලා එකතු වෙනවා නම් ඒ උන්ද මොන જાතිය කෙනෙක්ද? හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? යහපත් කටයුත්තක් සිද්ධ කරන්න යෝජනා කරලා යහපත් කටයුත්ත කරමු කියලා අන්න ඒ ක්‍රියාවට එකතු වෙනවා නම් හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? තමන් දවසින් දවස දියුණු වෙනකොට ඒ දියුණුව දිහා බලලා පිට ඉඳන් හරි සතුටු වෙනවා කියලා පේනවනම් යා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? යා හොඳ කෙනෙක්. අල්ලපු ගෙදර මිනිස්සයා දියුණු වෙනවා දකින්නකොට අනිත් පැත්තේ ගෙදර උන්න හුනියම් කරනවා ඈ වටේම තියෙන දේවල් පස්සේ දුවනවා නම් ඈ හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? ඈ
ගන්න බලවන් තියෙනවා නේ මතක තියාගන්න මේ අතරේ ඉන්න ඔය දෙකටම එකතු වෙන අයත් හොඳ එකටත් යන් කියලා එකතු වෙනවා නරක එකටත් යන් කියලා එකතු වෙනවා මතක තියාගන්න ජීවත් වෙන කාල පරිච්ඡේදය තුල තවත් කෙනෙකුගේ දියුණුව දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම් තවත් කෙනෙකුගේ දියුණුවක් දැකලා ඒ දියුණුවට තවත් තල්ලුවක් දෙන්න පුළුවන් නම් වචනකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් මතක තියාගන්න ඔබ ජීවිතේ ලබන ලොකුම සතුට ජීවිතේ ලබන ලොකුම තෑග්ග අන්නේ සිතුවිලි ටික පමණමයි කොයියම්ම මොහොතකවත් ගම්මානවල ජීවත් වෙන ඇත්තොනි අපිත් ගම්වල ජීවත් වෙන අය නිසා අපිට ඕනේ තරම් දන්න ඔය කරුණු කාරණාවන් ගැන ගමේ කෙනෙක් තට්ටු දෙකට ගිහින් හදලා යාන වාහනයක් එකක් දෙකක් ගෙදරට ගෙනාවොත් අනිවාර්යෙන් මේ ගෙදර නම කියලා ළඟම තියෙන පොලිස් ස්ථානයේ 119 නම් කෝල් 10ක්වත් ගහලා තියෙනවා. පෙස්සන් 4ක් 5ක් නම් ගිහිල්ලාමයි තියෙන්නේ. වාහන ගිනෝ කුටු විකුණනවද ගන්නේ. මේ කේවල් හදනවා කුටු විකුණනවද ගන්නේ. නේ? එහෙම නේද? මං කියන්නේ අද මේ ගමේ ඇත්තෝ මේ ඉන්නත් එහෙම හිතනවා කියලා. හැබැයි බොහෝ ගම්වල ওই ගැටලුව ඔය ප්‍රශ්නේ තියෙනවා. මෙතනින් නැත්තන්ට යෝජනා කරනවා ඔබ බෞද්ධයෙක් නම් ඔබ නිවැරදිව බණ අහන කෙනෙක් නම් කිසිම වෙලාවක තවත් කෙනෙකුගේ දියුණුවකට වචනකින්වත් හිංසාවක් කරන්න එපා. ඒක තමයි ඔබ ජීවිතයේ ලබන ලොකු සතුට. ඒක ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න. ජීවත් වෙන්න තියෙන හරි පුංචි කාලය. ඔය ඔක්කොම බැඳීම් එක්ක යන්න තියෙන දුර ගමන් සේරම ගිහිල්ලා ආපහු මේ ශරීරය නැමැති ගුහාවට ඇවිල්ලා මේක ඇතුලේ තැන්පත් කරගන්න පුළුවන් නම් එහෙම යන්න නොදී තියාගන්න පුළුවන් නම් අන්න පින්වතුනි එතන සඳහන් කරනවා තථාගත බුදු පියාණන් වහන්සේ ඒක තමයි පින්වතුනි මායයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ. මායයෙන් නිදහස් වෙන්න ඕනේ නම් දුර ගමන් යන සිත නතර කරන්න. ඒක නතර කරන්න නම් ජීවිතය අර්ථාන්විතව අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගත්තොත් විතරයි පුළුවන්. ජීවත් වෙන පුංචි කාල පරිච්ඡේදයක් ඇතුලේ තවත් මිනිස්සෙකුගේ හිතක් රිදෙන වචනයක්වත් කියන්න එපා. සමහර වෙලාවට අපි කල්පනා කරනවා කවන්නේ ඔබටවත් ටිකක් කතා කරනවා. හැමදාම මේ කරන දේවල් ඉවසගෙන ඉන්න බෑනේ. අද ගිහිල්ලා මම කතා කරන හොඳ දෙකක්. එහෙමත් කරනවා. මතක තියාගන්න. තවත් කෙනෙක් අපේ හිතක් රිද්දන්න මොනතරම් දේවල් සිද්ධ කරාද? මොනතරම් ක්‍රියාවන් සිද්ධ කරාද? ඔබ නිවැරදි බෞද්ධයෙක් නම් කිසිම දවසක නැවත ඒ කරන ක්‍රියාවෙන්ම ප්‍රතික්‍රියාවක් ඉස්සරහට කරන්නේ නැහැ. අපිට ගැව්වා කියලා අපි ගහන්න යන්නේ නෑ. ඒක බෞද්ධයෙකුට උරුම නෑ.
කොයියම්ම මොහොතකවත් මට බැන්න මට ගැහුවා මට රිද්දුවා මට අලලාද කරා මේ මොන කාරණාව සිද්ධ කරා තමන්ගේ හිතේ ගන්නවද තමන් කවුද කියලා මතක තියාගන්න. ඒ හෘද සාක්ෂිය විතරමයි සාධාරණීය විය යුත්තේ. එතන මෙයාට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපි ඇගේ වදින්නේ නැත්තම් ඒක ඇගේ වැදිලා අපිට රිදෙන්නේ නැත්තම් ඒක මොනතරම් ප්‍රචාරය ගියත් අපෙන් ඇගේ කැලලක් හරියට මේ කැලලක් හරි අඩු වෙන්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න. මොකද ජීවත් වෙන්නේ අවුරුදු 50ක් 60ක් 70ක් උපරිම ආයු කාලයක් යොත අවුරුදු 80ක් ජීවත් වෙන්නේ. දැන් නිකමට හිතන්න මහා කේද වාචකයක් නේ කඩු ගන්නාවේ. නේ? එක කාන්තාවක් වෑන් එකකින් බහලා තප්පර ගානයිනේ කඩේට ගිහින්. තප්පර ගානයි. නිකන් හරි එක වාහනයක් බ්‍රේක් කරලා ඒ තප්පර ගන්න පවුන නම් ඒ කාන්තාවගේ ජීවිතේ බේරෙන්න තිබ්බා. වෑන් එකකින් බැලලා කඩේ ඇතුළට ගිහලා තප්පර 10ක් ගිහින් මුළු කන්නම හදාගෙන කඩේ ඉඳලා ජීවිතේ තරම් කිසිම ස්ථිරභාවයක් නැහැ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. නොයෙක් විවිධාකාර මතිමතාන්තර දැන් ගොඩ නගා. හැබැයි මොන මතිමතාන්තරේ ගොඩ නැගුවා? බුද්ධ ශාසනය අපිට උගන්වන්නේ මූද දෙබෑ කරගෙන ගිහිල්ලා හිටියා. මහ පොළොව කපාගෙන යටට ගිහිල්ලා හිටියා. හඳවත ගිහිල්ලා හිටියා. තමන් ගෙනාපු ආයු කාලය අවසන් කරා. මතක තියාගන්න මේ ලෝකේ යනවා. ඒකට තරුණයෙක්ද තරුණියක්ද දක්ෂයෙක්ද අදක්ෂයෙක්ද අම්මා කෙනෙක්ද තාත්තා කෙනෙක්ද දරුවෙක් ඉන්නවද එහෙම නැත්නම් මොන පුරාල ඉන්නවද මිනි පෙරේල ඉන්නවද තව කරන්න වැඩ තියනවද කියන කිසිම දෙයක් අදාළ නැහැ. එනිසා ජීවත් වෙන පුංචි කාල පරිච්ඡේදය තුළ කිසිම මිනිසෙකුටවත් සත්වයෙකුටවත් වෛරී සිතුවිල්ලක්වත් තමයි නැහැ. ජීවත් වෙන්න පුරුදු වෙන්න. තව මිනිස්සෙක්ගේ හිතක් රිදෙන්නවත් වචනයක් කතා නොකර ඉන්න මම මොහොතක උත්සාහ කරනවා. දුර ගමන් යන සිත බලවන් හැම වෙලාවකම ඔය කියන භෞතික සැප සම්පත් එක්ක ඇලී ගලී ජීවත් වෙන්න දඟලන ප්‍රත්‍යඥ ඔබේ සිත පුළුවන් තරම් ශරීරය නැමැති ගුහාර තුළ තැන්පත් කරගන්න උත්සාහ කරන්න. මේ ලෝකේ තියෙන සෑම සජීවී අජීවී වස්තුවක්ම ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ. අපි සම්පයෝග දුක්ඛ, පිහි විපයෝග දුක්ඛ. මේ කියන ඔක්කොම මහා දුක්ඛයන්ට නිතර දෙවේලේ ගැටෙන මිනිසුන් බව සිහි තබා ගන්න. සදාකාලිකව ජීවත් වෙන්න මේ ලෝකෙට කවුරුත් ආවේ නැහැ කියන එක ජීලෝයි තියාගෙන ජීවත් වෙන්න. කවුරු හිතනවා නම් මම මැරෙන්නේ නැහැ කියලා. ඒක කවදාවත් සිද්ධ වෙන කාරණාවක් නෙවෙයි කියන එක මතක තියාගෙන ජීවත් වෙන්න. හැම මොහොතකම වර්ධ සාක්ෂියට අවංකව ජීවත් වෙන්න සාර ධර්ම ගුණ ධර්ම පමණක් ළඟ තියාගන්න. අන්න එතකොට අපි යන්නත් නිවන කියන මාර්ගකට යන්නට හරියටම දොරට විතර වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තව මිනිස්සෙක් එක්ක වෛර සහගතව දේශ සහගතව ඉඳලා නම් මැරෙන්න හිතන්නවත් එපා. හේතුව මනුස්ස ලෝකේ ඉපදුණු අපිට
තියෙන්නේ දින 365න් කොච්චරක්ද? උපරිම ආයු කාලයකට ගියොත් 80යි. 85 90ක් යන කලාතුරකින්. ඒ කාලය ඇතුලේ පුළුවන් තරම් මෛත්‍රිය කරුණාව පෙරදැඩි කොටගෙන ජීවත් වෙන්න වෛර සාගත දේශ සාගත සිතුවිලි සහ වෛර සාගත දේශ සාගත පරම්පරාගත දේවල් ඔළුවේ තියාගෙන ජීවත් වෙලා මැරලා යන්න එපා. බල්ලෙක් පූසෙක් වෙලා ඉපදුනොත් කිසිම දවසක සමාවක් නොලැබෙන නිසා බල්ල පූස කියන්නේ ඉපදුණු දවසේ ඉඳලම ඇරියස් කවර් කරන ජීවි කොටස මේ බල්ලෙක් ගත්තාම පූසෙක් දැක්කම මොකද වෙන්නේ? ඉලෝකේ යනවා. ඒ බල්ලගේ ඒරියා එකට වෙන බල්ලෙක් ආවොත් මොකද කරන්නේ? උරාගෙන ගිහිල්ලා විකලා පෙරලා නාසයක් කරනවා. මොකක් හරි සද්දයක් ඇහිච්ච ගමන් යා මොකද කරන්නේ? බුරනවා. නේ? තිරිසන්නාත්මය කියන්නේම පින්වත්තුනි හැම වෙලාවෙම ඕනි තරම් වෛරකම් ක්‍රෝධකම් කරනවා. ප්‍රේතාත්මත් ඒ විදියයිමනේ. මිය පරලව ගියපු ප්‍රේතාත්මයක් කියලා කියන්නේ නිකන් නෙවෙයිනේ අපි නේද? ඒ නිසා ඒ ලෝක ඕනේ තරම් තියෙනවා. නරක තිරසන් ප්‍රේත අසුර ලෝකවල තියෙන්නේ වැඩිපුරම සිද්ධ වෙන්නේ ලෝකවල පව්ව කුසල් විතරමයි. එනිසා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට මතක තියාගන්න පින්වතුනි හැම තප්පරයකම හැම විනාඩියකම හැම දවසකම හැම අවුරුද්දකම පුළුවන් හැම මොහොතකම සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව පමණක්ම සිද්ධ කරා. සබ්බ බාපා සාකරණා කුසලස්ස උපසම්පදා සකිත පරිවර්තනගේ තනුධාසස. බලවත් හැම වෙලාවකම කුසල වඩන්න. ඉන්කරන්න. ඉපදෙන එක නතර කරන්න උත්සාහ කරන්න. සංසාරයේ එකතු කරගත් මහා බැඳීම් අත්හරින්න පුරුදු කරන්න. පිරිසිදුව ජීවත් වෙන්න. ගතින් ඉන්න තැනින් විතරක් පිරිසිදු වෙලා පලන්න හිතත් පිරිසිදු කරගෙන ජීවත් වෙන්න. අනේ එතකොට ඔයත් ආර්ය උතුමන් වහන්සේලා අවබෝධ කරගත්ත ඒ සත්‍ය අවබෝධ කරගත්ත පුළුවන් වාසනාව ශක්තිය උදා වෙන බව සත්‍යය තුළ පැහැදිලිවම සඳහන් කරනවා. එනිසා දුර ගමන් යන්නා වූ සිත ශරීරයේ නැමැති ගුහාවේ වාසය කරන්නා වූ සිත තනියෙන් වාසය කරන්නා වූ සිත ශරීරයේ නැමැති ගුහාවේ තැන්පත් කරගත්තට පසුව මතක තියාගන්න මොක්ඛන්ති මාර්ගාලයාගේ මාර්ගයේ බැරිවලින් නිදෙනවා. ඒ කියන්නේ වත්වායි කිසිම දවසක නරක තිරසන් ප්‍රේතාසුර ලෝකවලට නොඇති මෙතන්ට සුගතිගාමී භවයක පමණ උපදින්න පුළුවන් ශක්තිය ලැබෙනවා. සුගතිගාමී භවයක් කියන්නේ නිවන කියන මාර්ගයට යන්නට සහ ඒ මාර්ගත විවර කර ගන්නට පුළුවන් ස්ථාන කිහිපය. ඒ අතර ප්‍රධානම තැන මනුස්ස ලෝකය. නිසා මනුස්ස ලෝකයේ පොදු ඔබ අපි අපිට වටිනවා. හැම මොහොතකම හැම වෙලාවකම හැම තත්පරයකම කුසල් සිත් පෙරදැඩි කොටගෙන හැම වෙලාවකම පින් කුසලය පමණ සිද්ධ කරගන්න. ඉතින් අද දවසේ මේ උදාාර පින්කමේ ප්‍රධාන දායකත්වයේ උසුලන්නට යෙදෙන අපේ කුමගේ චන්ද්‍රලතා මහත්මිය තුරු ශේෂෙමි පවුලේ හැම දිනම එක රාශී වෙලා අරමුණ විදයට සඳහන් කරගන්නට යෙදුනේ අපවත් වී වදාළ විහාරස්ථානයේ නිර්මාතෘවර
බටවිට ධම්මින්ද ගුරුදේවෝත්තම නායකයන් පාදවල වහන්සේට ඒ වගේම පින් අනුමෝදන් කිරීම ඒ වගේම වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුණු විදානගේ ජයනන්ද සහෝදරයා ඒ වගේම වසර 2කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ටී.ඩබ්ලිව් ආර්යරත්න පෙරේරා ස්වාමි පුරුෂයාට ඒ වගේම වසර 2කට පෙර මිය පරලොව යන්නට යෙදුණු කියයි දාවිත් සිංහෝ පියතුමාණන්ට ඒ වගේම මිය පරලොව යන්නට යෙදුණු වර්ග පරම්පරාගත සහලී සියලු මළගිය ඥාතීන්ට විවිධ අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් යෝධාර පින්කම් සිදු කරන්නට යෙදෙනවා. ඒ වගේම චාතුරු නිර්මාණ පුතුරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද කිරීම ඉතාලියේ කුසුමාවතී මෑණියන්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම පින්කම සඳහා දායක සහ සම්බන්ධ වූ සියලු දෙනාටම යාදස්ථානයේ කටයුතු සිදු කරන ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ප්‍රධාන යම් දිනාටම ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම කියන මෙන්න මේ උදාහරතර වටිනා කියන අරමුණු රාශිය හදවත් තුළ බෙරදැඩි කොටගෙනයි අද දවසේ මේ උතුම් පුණ්‍ය ක්‍රියාවන් සිදු කරන්නට යෙදුනේ. ඒ නිසා කල්පනා කරගන්නට හැම දිනාගේම නමින් මිය පරලොව ගියා වූ සියලු මළගිය ඥාතීන් මේ පින් දරිත්වා සසර ගමනින් කෙලවර උත්තම වහානිවැනිව සැනසීවා. මේවත් තරම් අලංකාර යාස්ථානයක් නිර්මාණය කරන යපවත් වේ වදාළ ගුරුදේවෝත්තම නායකයන් වහන්සේ ප්‍රධාන යාස්ථානයේ නමින් අපවත් වුණා වූ දුර මහා සංඝරත්නයට මේ උත්තම වූ පින්කම් වල පුණ්‍යානුමෝදනාවන් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම දරණ විහාරස්ථානයේ වැඩ කටයුතු සිදු කරන කල්යාණ මිත්‍ර හිතවත් විශේෂ ශාස්ත්‍රවේදී අරිගෝපකන්නේ පඤ්ඤාජෝති පඬිතුමාණන් වහන්සේ ප්‍රධාන යාරස්ථානයේ ගුරුදේව නායකයන් වහන්සේ ප්‍රධාන බුදුපුත් මහා සංඝරත්නයට මෙවැනි ආගමික ශාසනික කටයුතු සිදු කරන්නට චිරාත් කාලයක් වචනෙන්නට ශාසනය ආරක්ෂා කරන්නට වහන්සේලාට මේ මහානුභාව සම්පන්න පින්කම ආශිර්වාදයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබට අප හැම දිනකටම සසර ගමනේ කෙලවර උතුම් වරාමහනිවනින් සැලසෙන්නට මේ උතුම් ධර්ම දේශනාවේ පින්කම ඔබට අපට අප හැම දිනකටම හේතු වේවා වාසනාව වේවා. භාරවී ධර්මය ප්‍රබාරණී ධර්මයෝ බවට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම විහාරස්ථානයේ අධිග්‍රහිත සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පලාත් භාර ගම්භාර සිදසෝනියන් දේවරාජ වහන්සේ ප්‍රධාන විෂ්ණු වතරගම සම්දේශන පත්ති කියනවා සිළුම දේවරාජ සමූහයාට ඉතින් අනුමෝදන් කරනවා නෝදන් වේවා. ඒ වගේම ශේෂව කල්පනා කරගත්ත ඔබ අප සෑම සියලු දෙනාටම අල්පේ සාක්‍ය මහී සාක්‍ය සියලු දෙවියන්ට මේ උතුම් වූ පින්කමේ ආනිසංසයන්ගේ බලයෙන් සසර ගමනින් කෙලවර උතුම් වූ නිවනින් සැනසීමට නැවත නැවත මේ පින් හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන මාත් සමග මේක විද දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු දේශනාකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු සාසනං. ඔබ ගණනක සකලප්‍රිය ආශිර්වාද කරගන්න. අභිවාදන සීලස්ස චන්දා පචාය දුචත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය
සංපත්තේ සග්ග සම්පatti මොචතෝපාය සංපත්තේ විනාති සරුජ්ජතු සියලු දෙනාට තෙරුවන් සරණයි.